මේ කවිය වුවම මොකද්ද මතක් වෙන්නේ බලන්න. කැටයම් කැපූ බරණත් කලාවව දෙස බලන් තනිය පිරිමැද්දාලු රිතුම් තනිය නටබුණු පෙමක් සිහිය. මා ඇසූ විට ඉනේ පුරා ඔහු තවම තනිකඩ ඇයි කියා තවම තනිකඩ ඇයි කියා. මං අලුතෙන් සීරීස් එකක් පටන් ගන්න හිතුවා කවි පොත් වලට. මට හම්බුණු කවි පොත් ගොඩක් තියෙනවා. ඉතින් ඒවට රිවිව්ස් ගේන්න විදිහක් දන්නේ. ඒ නිසා මම පොඩි හැඳින්වීමක් වගේ කවි පොතකට කරන්න හිතුවා. ඉතින් අද ඒ සීරීස් එකේ පළවෙනි දවස තමයි අද පොත. මේකේ නම Take Care. කවර් එක තියෙන මේ වගේ. මේක ලියලා තියෙන්නේ දිලුප් දොඩංගොඩ ආරච්චි. ඉන් පොයිට්. මේ තියෙන ඇතුළ මෙහෙම තමයි ඇතුළ තියෙන්නේ. මේක තියෙනවා කවි 57ක් විතර. විශේෂත්වය කිව්වොත් මේකේ තියෙනවා ව්‍යංගයක ලියවෙච්ච කවි. ඒත් එක්කම මේකේ තියෙනවා අර කෙටියෙන් ඔහේ කියලා දාන, ඩිරෙක්ට්ලි කියලා දාන කවි. ඒ වගේම තියෙනවා මේකේ කවි පන්ති. ඒ වගේ අර ඔක්කොම එකතු කරලා ලියවිච්ච කවි පොතක් තමයි මේක. නිසදස් වගේම තැනින් තැන තියෙනවා. මේ තියෙන්නේ මට හම්බෙච්ච ටිකක් හිතන්න දෙයක් ඉතුරු කරලා ලියවිච්ච කවියක් වගේ. මේකේ නම තමයි වැඩිය බර. මල් මිටක් ගත් අතට බර උනේ මල් මිටේ බර නොව. ඉස දැමූ පැන් පොදේ බර. ජීවිතෙත් නොසිතුවත් මේ ලෙස ඇත්තනම් ඔය තමා මිතුර. ඒ කියන්නේ ඒකේ මට හිතෙන විදිහට කියන්නේ අපි ජීවිතය කියන්නේ හරියට මල් මිටක් වගේ. ඒක හරිම සැහැල්ලුයි. හැබැයි අපි පිටින් දාගන්න ඔය දැන් ඒක කියන්නේ වතුර ඉස්සහම බර වැඩි වෙනවා කියලානේ. ඒකේ කියන්නේ අපි දැන් පිටින් දාගන්න ප්‍රශ්න එක එක දේවල් නිසා තමයි ජීවිතේ බර වෙන්නේ කියලා එකක් වගේ තමයි මට තේරුනේ. ඒකේ නම තමයි කුඩය. අවුවට වැස්සට උසුලන කුඩය. සමහර දාට ගෙයි මුල්ලට යන්නේ දුසුලගෙන ආදෑතින්ම බව සිහියට ගන්න. ඒ කියන්නේ අවුවට වැස්සට උසුලන කුඩය කියන්නේ අපිට අවුවට වැස්සට කුඩයක් ඕනනේ. හැබැයි සමහර දාට ගෙයි මුල්ලට යනවා. ඒ යන්නේත් උසුලගෙන ආපු දෑතින්ම. ඒ කියන විදිහට මට තේරෙන්නේ අපි මොකක් හරි අපේ ප්‍රයෝජනයක් තියෙද්දි අපි ඒක අපේ අත් දෙකෙන් මේක පාවිච්චි කරනවා. හැබැයි අපිට ඒක අවශ්‍ය නැති වුනහම ඒක අපේ අත්වලින්ම ඈතට අයින් කරනවා කියන එක. එතකොට ඒක කුඩයක් ගැන විතරක් නෙමෙයි මං හිතන්නේ කියන්නේ. මේ තියෙන්නේ සැන්ඩි නැති පෙමක්. හිතුනොත් හොඳටම බීලා දිනක වැනි වැනි ගොස් හෝ ඈ ළඟට කියනවා සත්තමයි සැන්ඩි නැති පෙමක ආදරේ කොච්චරද ඇත්සි ඉස්සරහා බලාගෙන. ඒක අර කෙලින්ම කියලා තියෙන කවියක්. ඒක අර හැංගිච්ච තේරුම් නෑ මං හිතන්නේ. අර කෙලින්ම මොහේ කියලා දාපු එකක්. එකක් තියෙනවා. ඇය ගිය පසු මුලින්ම බැහැුනේ නුඹට. නුඹ ගිය පසු අනිත් සමට. වගේ අර චූටි එව්වක් තියෙනවා මේකේ. වගේම තව දිග කවිත් තියෙනවා. මේ නම් ටිකක් කියන්න බැරි නිසා සුසානය ඒත් එක්කම තියෙනවා දුර ඇඳුණු ඈ කොට්ට කිලංගු. ඒව කවි පන්ති. මේ දුර ඇඳුණු ඈ එක හැම මේ අර එලිවට එහෙම හරියට ලස්සනට ගලපලා ලියවිච්ච කවි පන්තියක්. තව එකක් තියෙනවා මේ වස්සානෙට ලියවිච්ච අලුත් වස්සාන කියලා කවියක්. ඒක අර වස්සානේ කවි පන්තිය වගේ ලියවිච්ච කවියක්. ගොඩක් අර විවිධ කවි කියන්නේ විවිධාකාරයේ කවි. එක රාමුවක කවි නැතුව එක එක කවි එකතු කරලා ඒ වගේම නිසදස් වගේ ඒවා එකතු කරලා හැදිච්ච පොතක් තමයි මේක. පොත ගැන අහද්දි ඔයාලටත් කවි සිතුවිල්ලක් එහෙම ආවොත් ඒක යටින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඒ වගේම මේ පොතත් කියවලා බලන්න. හරිම ලස්සන පොතක්.